रंग पीला सदा प्रेम वही पे होना ताना नाना ताना नाना ताना नाना ताना नाना. මේ මාසේ 4 වෙනිදා හවස් වරුවේ අපි යනවා මීනු බබාත් එක්ක පාක් එකට. අපිට ඉතින් මේ හරිය ළඟ පාක් එකකට තියෙන දියතුයන තමයි. ඉතින් ගොඩක් වෙලාවට මීනු බබාව සෙල්ලම් කරන්න අපි එක්කන් එන්නේ මේ පාක් එකට. අද උදේ තාත්තම්මාව අපේ ගෙදර. ඉතින් තාත්තම්මවත් චුට්ටක් එළියට එක්කයි යන්න ඕනි හින්දා වගේම හෙට මීනු බබාට චූටි වැඩක් තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් චුට්ටක් එයාව රිලැක්ස් කරන්නත් එක්ක තමයි අපි අද පාක් එකට එන්න හිතුවේ. ඒ වුණාට ඉතින් අද හිටිත දවසක්. ඇත්තටම පාක් එකට එද්දිත් මාර් ට්‍රැෆික් එකක් තියුනේ. පාකින් තියුනේ නැහැ. ඒ හින්දා අපිට පොලිමේ ඉන්න උනා සෑහෙන වෙලාවක් අපිට පාක් එක ඇතුළට වාහනය දාගන්න. ඉතින් ඔන්න දැන් අපි වාහනේ පාක් කරලා නියතුනේ ප්ලේ ඒරියා එකට යන්න තමයි හදන්නේ. අපි මේ ප්ලේ ඒරියා එකට යන්න කලින් තාත්තම්මට මල් පෙළ බලන්න ඕනි කිව්වා. ඉතින් මල් පෙළ බලන්නත් ගියා. ඒ වුණාට ඒ පැත්තේ වීඩියෝ එකක් මට දාගන්න බැරි වුණා. ගොඩක් යාළුවෝ නම් ඉතින් දියතුයන දැකලා තියෙනවනේ ඕන තරම් වීඩියෝ වලින්. ඒ හින්දා ඉතින් මම වැඩි ඒකට උවමනාවක් කරෙත් නැහැ. ඒ වුණාට ඉතින් කියන්නම ඕනේ මේ දියතුයන කියන්නේ හරිම නිස්කලංක තැනක්. ඉතින් ගොඩක් වෙලාවට ඕනෙම කෙනෙක්ට රිලැක්ස් වෙන්න ඕනේ නම් වගේම තමන්ට චුට්ටක් නිදහසේ ඉන්න චූටි බබාලට සෙල්ලම් කරන්න වගේ හොඳම තැනක් තමයි මේ දියතුයන කියන්නේ. මිනුවට නම් ඉතින් හරි සතුටුයි. පේනවනේ උඩ පැන පැන නටනට යනවා. අපිත් එක තාත්තම්මත් ඇවිත් ඉන්නේ. ඉතින් ඒ හින්දා තවත් මිනුගේ දඟ වැඩි. ගොඩක් වෙලාවට හැන්දෑවරුවක දියතුයනට යනවා නම් ඉතින් මේ වගේ ලස්සන දර්ශන පෙළක් ඔයාලටත් බලා ගන්න පුළුවන්. කුරුළු ලස්සනට පියාඹන හැටි, ආසෙ වලාකුළු කළු වේගෙන එන හැටි. ඇත්තම කිව්වොත් ආසෙ වලාකුළු කළු පාට නෙමෙයි පාට පාටයි. මං හරි ආසයි මේ වගේ වෙලාවට ආස දිහා බලාගෙන ඉන්න. හරිම ලස්සනයි ඉතින්. අපේ හිත නිදහස් කරගන්න හොඳම විදිහක් තමයි මේ වගේ නිහඬ නිස්කලංක තැන් වලට එන එක. ඒ වුණාට ඉතින් අද නම් හරිම ഘോഷාකාරී. මොකද චූටි බබාලා ගොඩයි, සෙනග ගොඩයි. ඉතින් ඔන්න අපි පාක් එක ඇතුළටත් ආවා. මීනුට නම් ඉතින් ස්පාසුවක් තිබුණෙම නෑ. පාක් එකට ආපු තැන ඉඳන් මෙන්න මෙතෙන්ට එනකන්. ඉතින් ඔන්න ටිකක් රෑබෝ වෙනකම්ම අපි පාක් එකට වෙලා හිටියා. මට තාත්තම්ම හිටපු හින්දා චුට්ටක් නිදහසේ ඉන්න පුළුවන් වුණා. මම නැති වුණත් තාත්තම්ම හැමතිස්සෙම මීනු බබා දිහාම හැගාගෙන එයා දිහාම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා මට වැඩි මීනු බබා ගැන බලන්න ඕනේ උනේ නැහැ. මං චුට්ටක් අවට වට පිටව බල බල නිදහසේ හිටියා. තරමක් රෑ වුණායින් පස්සේ බොහොම අමාරුවෙන් තමයි මීනුව ගෙදර එක්කන් ආවේ. ඔන්න ඉතින් අලුත් දවසකුත් උදා වුණා. කලින් දවසේ පාක් එකට ගිහින් එන්න ටිකක් රෑ වුණ හින්දා අද චුට්ටක් එළි වෙනකන් නිදාගත්තා. ඒ වුණාට අද අපිට ලොකු වැඩක් තියෙනවා. උදේ 10 වෙද්දී මම මීනු බබා එක්ක යන්න ඕනේ එයාට අවුරුදු 5 බෙහෙත විදින්න. ඉතින් ඒ හින්දා තමයි අපේ චුට්ටක් මීනු බබා රිලැක්ස් එකේ තිබ්බෙත්. ඒ වුණාට එයා චුට්ටක්වත් එහෙම බයයි කියලා ඇඟෙව්වේ නැහැ. චුටි කාලෙවත් එහෙම ලොකුවට අඬලත් නැහැ.
ඒ වුණාට ඉතින් කියන්න බැහැනේ. අපි ගිහින්ම බලමු. මිනු බබා ඉන්නේ චුට්ටක් දුකින් වගේ. අපි මොනා කිව්වත් තරහෙන් වගේ හිටියා. මං හිතන්නේ චුට්ටක් බය වෙලා ඇත්තේ. ඔන්න ඉතින් අපි ආවා මාළඹේ MOH එකට. එදිත් මිඩ්වයිෆ් මිස්ලායි ඩොක්ටර්යි අනිත් අම්මලායි ඇවිත් හිටියා. අපිට ආපු ගමම වගේ මිනු බබාගේ බෙහෙත් විත ගන්න පුළුවන් වුණා. එයා චුට්ටක්වත් ඇඬුවේ නැහැ, කරදර කරෙත් නැහැ. පේනවනේ පාඩුවේ ඉන්නා. ඒ වුණාට ඉතින් මට නම් හරි දුකයි. තාත්ති තමයි ඉතින් එයාව තියාගත්තේ. අපි බෙහෙත් විතලා පැය භාගයක් විතර ඉතන ඉඳලා ආයෙම ගෙදර එන්න පිටත් වුණා. අපිට අපේ ගෙදර ඉඳන් මාළඹේ පැත්තට ආවත් කොළඹ පැත්තට ගියත් දෙපැත්තෙම මේ මහමෙවුනා වසපු දෙකක් හම් වෙනවා. අපේ ගෙදර ඉඳන් කඩුවෙල මහමෙවුනා වසපුවට නම් මීටර් 300කට වගේ අඩු දුරක් තමයි තියෙන්නේ. මේකට නම් චුට්ටක් දුර එන්න ඕනේ. ඒ වුණාට ඉතින් මම මේ මහමෙවුනා වසපුවට හරි ආසයි. පන්සලට යනවා කියලා අපි ගොඩක් වෙලාවට යන්නේ මේ වසපු දෙකෙන් එකකට තමයි. එහෙම නැත්නම් ඉතින් කැලණි පන්සලට. ඔයාලත් මේ මාළඹේ ළඟක නම් ඉන්නේ. ඇවිත් බලන්න මේ මාළඹේ මහමෙවුනා වසපුව නම් හරිම ලස්සනයි. ළඟකදී ඒක අලුත් වැඩියා කරලා අලුතෙන්ම ඕපන් කරා. ඉතින් ඇවිත් බලන්න ඇත්තටම මාරම ලස්සනයි මේ පන්සල්. දැක්කත් හිත නිවෙනවා. ඉතින් අපි ඔන්න අසපුවත් පහු කරගෙන මේ ආවේ ස්පා සුපර් මාකට් එකට. මොකද මිනු බබාද හොඳ බබෙක් වගේ හිටියනේ බෙහෙත් දෙනකන් අම්මිට කරදර කරෙත් නැහැ. ඒ වගේම යට බෙහෙත් දෙපු එකේ වේදනාව මතක වෙන්නත් එක්ක තාත්ති මිනු බබාව එක්කන් ආවා. එයා කැමති දෙයක් අරන් දෙන්න. මට ටික දවසක ඉඳන් ඔන්ලා තියුණා මේ නයිමිරි සෝස් එක මොන වගේද කියලා බලන්න. මොකද නයිමිරි සාමාන්‍යයෙන් කෑමකට දැම්මත් හරි රහයිනේ. ඒ වුණාට ඉතින් මං හොයපු විදිහට නයිමිරි සෝස් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් තියුන්නේ නැහැ. මට මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි හම්බුනේ. මං ඉතින් ඔන්න එක ගත්තා. හොඳයිද කියලා බලන්නත් එක්ක. ඒකත් අරගෙන ඉතින් අපි කෙලින්ම ආවේ අපේ ගෙදරට. අපි ගෙදරදී හොඳටම හවස් වෙලා අහසත් කළු කරලා පොඩි වැස්සකුත් යනවා. ඇත්තට මේ දවස් වැහි දවස්නේ. මම නම් හරි ආසයි මේ වැහි දවස් වලට නිදහසේ ගෙදරට වෙලා ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ලස්සන දවස් දෙක ඉවරුනේ. ආයෙත් අලුත් ලොක් එකකින් හම්බෙමු.